මේක එතකොට මේ ගානේ කියලා තියෙන විදිහට අපිට කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි ආසුත ජලයයි විතරක් භාවිතා කරලා අපිට හදන්න කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. ඒක නිර්මාණය කරන්න ඕනේ මෙන්න මේ කියන කන්ඩිෂන් උඩ. අපිට කියනවා ওই සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයට මවුල එකක සාන්ද්‍රණයක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම තමයි මේ කියන ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර එකක පරිමාවක් හදන්න කියලා කියනවා. හරි. එතකොට මේ කියන දේට අනුව හදන්න අවශ්‍ය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. හරි බලමු අපි කොහොමද කරන්න කියලා. හරි මුලින්ම අපි මේ කියලා තියෙන දේ කියව ගමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 1 කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒකෙන් කියවෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන ඩෙසිමීටරයක් ඇතුලේ මවුල කීයක් තියනවද? එකක් තියෙනවා. හරි හොඳට තේරුම් ගන්න මේකෙන් කියන දේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1 කියන එකේ තේරුම ඝන ඩෙසිමීටර එකක් ඇතුලේ මවුල කීයක් තියනවද? එකක් තියෙනවා. හරි එහෙනම් අපිට මේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් සාන්ද්‍රණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් කොච්චරද හදා ගන්න ඕනේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් හදා ගන්න ඕනේ ඝන ඩෙසිමීටර එකක්. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ඝන ඩෙසිමීටර එක ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කීයක් තියෙන්න ඕනද? එකක් තියෙන්න ඕනේ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව මවුල 1යි. හරි. එහෙනම් දැන් අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක්කෙනාගේ මෞලික ස්කන්ධය හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලික ස්කන්ධය මේක සමානයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? සෝඩියම් කියන එක්කෙනාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 23යි. ඔක්සිජන් කියන එක්කෙනාගේ 16යි. හයිඩ්‍රජන් කියන එක්කෙනාගේ 1යි. හරි. එහෙනම් ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය එනවා මවුලයට ග්‍රෑම් 40යි කියලා. මෞලික ස්කන්ධය කියන එකෙන් තේරුම මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක ස්කන්ධය. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක ස්කන්ධය කීයද? ග්‍රෑම් 40යි. එහෙනම් නිකම්ම මේ ගානට අපිට උත්තරේ ගන්න පුළුවන් කීයද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් අවශ්‍ය වෙනවා මේ ද්‍රාවණය නිර්මාණය කරගන්න මේ ද්‍රාවණය හදාගන්න ඕනේ කරනවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කීයද? මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 40යි. එහෙනම් අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය ග්‍රෑම් 40යි. හරි ඕක තමයි උත්තරේ. හරි. දැන් මෙන්න මේ විදිහට තර්ක කරගන්න අපිට මේ වගේ ගාණක් ඇතුලේ පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් එතකොට විභාග මට්ටමේ ගාණක් හදාගෙන යන්න ප්‍රැක්ටිස් කරාම අපිට පුළුවන් වෙන්නේ. ඒතකොට අපි දාන මේ පේපර්ස් වල තියෙන අභ්‍යාස ටික හරියට කරොත් එහෙම මේ මට්ටමකට ඔයාලට එන්න පුළුවන්. හරි ඒකට ඉතින් ගෙදර ඉඳලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ වැඩ කරන්න ඕනේ. හරි වැඩ කරන වැඩේ අය අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. හරි මෙහෙම නැතුව මේ ගාන සාමාන්‍ය ළමෙක් හදන්නේ මෙන්න මේ විදිහට. අපිට සාමාන්‍යයෙන් මේ ගාන සාම්ප්‍රදායික ක්‍රමයට හදනවා නම් මෙන්න මෙහෙම හදන්නත් පුළුවන්. හැබැයි ඒකට ටිකක් වෙලා යනවා. හරි කොහොමද ඒක හදන්නේ? අපි සාන්ද්‍රණය ගැන බැලුවා. හරි ඕනේ පරිමාව බැලුවා. එහෙනම් අපිට තියෙනවා සමීකරණයක්. මොකක්ද? සාන්ද්‍රණය සමානයි මවුල සංඛ්‍යාව බෙදීම පරිමාව. එහෙනම් මොකද කරන්න ඕනේ? මුලින්ම මවුල සංඛ්‍යාව හොයාගන්න ඕනේ. මවුල සංඛ්‍යාව උක්ත කරගන්න නම් මොකද්ද අපි කරන්නේ? සාන්ද්‍රණය ගුණ කරන්න ඕනේ පරිමාවයෙන්. එහෙනම් C ගුණ කිරීම B. හරි සාන්ද්‍රණය කීයද? ඝන ඩෙසිමීටරයට මවුල 1යි. පරිමාව කීයක් ඕනේද අපිට මේකෙන් හදාගන්න? ඝන ඩෙසිමීටර එකක පරිමාවක් ඕනේ. හරි අපිට එනවා මවුල සංඛ්‍යාව කීයක් කියලාද? මවුල 1ක් කියලා. මවුල 1යි. හරි. එහෙනම් ඊට පස්සේ ඔන්න අවශ්‍ය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 1ක් එනවා. හරි ඊට පස්සේ අපිට ඕනේ මෙන්න මේ කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක ස්කන්ධය කීයද කියලා හොයාගන්න. හරි. එහෙනම් මොකද්ද තියෙන්නේ? අපිට තියෙනවා සමීකරණයක් මවුල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මවුලක ස්කන්ධය කියලා. හරි. එහෙනම් මොකද අපි කරන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොච්චරයිද කියලා හොයාගන්න නම් ස්කන්ධය කියන එක නා තනි කරගන්න ඕනේ. ස්කන්ධය තනි කරගන්න නම් අපි මොකද කරන්නේ? මවුල සංඛ්‍යාව ගුණ කරන්න ඕනේ මවුලික ස්කන්ධයෙන්. එහෙනම් මවුල සංඛ්‍යාව ගුණ කිරීම මවුලික ස්කන්ධය. හරි. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් ඕනේ. ඒ මවුල එක ගුණ කරන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 40යි. හරි අපිට එනවා ස්කන්ධය කීයක් කියලාද? ග්‍රෑම් 40ක් කියලා එනවා. හරි කලින් ක්‍රමයට අපි හදුවන ගාන ඒ ක්‍රමයට හදන්න පුළුවන් මට්ටමට මේ වැඩේ කරගන්න නම් නිතරම ප්‍රැක්ටිස් කරන්න මේ ගණන් ටික. ඒතකොට දැන් අපි උතන 2015 ඉඳන් 2025 දක්වා වර්ගීකරණය කරපු මිශ්‍රණ පාඩමට අදාළ ප්‍රශ්න ටික දීලා තියෙනවානේ. ඒ ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරොත් එහෙම අපි කලින් හදපු ක්‍රමයට හදාගන්න පුළුවන් මට්ටමට ඔයාලා දියුණු වෙයි.